Wow, you won't believe this interior. I know right අපි මේ ඉන්නේ රෙසිඩෙන්ෂල් කම්ප්ලෙක්ස් එකක Hotel එකක නෙමෙයිද? හොටෙල් එකක නෙමෙයි නෙවෙයි. මම හිතේ අපේ ඉන්නේ හොටෙල් එක කියලා. මගේ පිටිපස්සේ මේ පේන ඉන්ටීරියර් ටික බලද්දී මේ හැමදේම බලද්දී ඇත්තටම මට හිතෙන්නේ මේක හොටෙල් එකක් කියලා. රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට් එකක්, රෙසිඩෙන්ෂල් ප්‍රොජෙක්ට් එකක් කියලා මට ඇත්තටම හිතෙන්නේ නැහැ මේක ගැන. ඒක තමයි සෝ මේක තමයි දුබායි වල ප්‍රොපර්ටි එකක් හෑන්ඩ් ඕවර් වෙද්දී ඒගොල්ලෝ මේ වගේ මේ ක්වොලිටි එකකින් මේ වගේ තමයි ඒගොල්ලෝ ෆිනිෂ් කරන්නේ මොකද මේගොල්ලෝ ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට මැච් වෙන්න තව අපි කියනවා නම් ඇත්තටම ඒගොල්ලෝ ඇත්තටම හොඳ ක්වොලිටි එකකින් තමයි දැන් අපෙන් ගොඩක් වෙලාවට ප්‍රොපර්ටි එකක් ගන්න යනකොට ගොඩක් අය හරි මට හම්බෙන්නේ මොනවද ප්‍රොපර්ටි එකක් කියලා මේක තමයි හම්බෙන්නේ ප්‍රොපර්ටි එක. ඒක තමයි ඒ කියන්නේ හොටෙල් ස්ටෑන්ඩඩ් ඇමිනිටිස් තියෙන හැබැයි රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට් එකක්. yes මේක ඒ වගේ එකක්. ඒකට මේක තමයි ඩුබායි වලින් අපි ප්‍රොපර්ටි එකක් ගන්න යනකොට ඇත්තටම ඩුබායි වලින් හම්බෙන්නේ මේ වගේ දෙයක්. yes අනිතක මේ ඩිවලපර් එයා මේ හැම දෙයක්ම එක්ක තමයි දෙන්නේ කියන අපිට මෙතන පේන්න තියෙන හැම දෙයක්ම එයා මේ විදිහම එයා අපිට හෑන්ඩ් ඕවර් කරනවා මේ ඩිවලපර් දෙන්නේ fully furnished apartment අපි non furnished ඒවත් තියෙනවා ඒතකොට අපිට ඕන විදිහට මේ ඒවා කස්ටමයිස් කරගන්න හොඳ සාමාන්‍ය ඩුබායි වල ප්‍රොපර්ටි එකක් මේක තමයි ඇවරේජ් කොහොමද furnished වෙලා ෆර්නිෂර් ආයිනේ. මේ high standards වල දාම මේ luxury standards වල දාම මේ furnished අනිත් එක වැදගත්ම දේ තමයි මේ වෙලාවේ ස්පෙෂල්ම දේ තමයි පේමන්ට් ප්ලෑන්. මොකද 30 70 40 60 වගේ පේමන්ට් ප්ලෑන් එකකට ගිහිල්ලා මේ වගේ අපාර්ට්මන්ට් එකක් ඕන් කරන්න පුළුවන් කියලා කියන එක ඒක ඇත්තටම ඒක ඇත්තටම කිව්වොත් මොකද පොකට් එකකින් 30ක් වගේ 40ක් වගේ පොඩි ගාණක් ගෙවලා මේ වගේ අපාර්ට්මන්ට් එකක් හම්බෙනවා කියලා කියන එක වැදගත්. අනිත් එක දැන් මේ කරන්ට් සිටුේෂන් එකත් එක්ක ඒ ඇඩ්වාන්ටේජ් එක ගන්න අයට ගොඩක් ඉස්සරහට ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඇඩ්වාන්ටේජ් එකක්. property appreciations වලට මොකද ඒගොල්ලන්ගේ පොකට් එකෙන් යන්නේ අඩු ගාණක්. අර ගන්න. අනිත් එක කවුද අකමැති මේ වගේ තැනක ඉන්න? ඒක තමයි. වැදගත්ම දේ ඒක. අපිට මේකේ තියෙනවා අපිට මේ ක්ලබ් හවුස් එක තියෙනවා. ඊට පස්සේ සෝනා තියෙනවා අපිට ජිම් එක තියෙනවා outdoor pool එකක් තියෙනවා ඒක shaded area එකක් එක්ක තමයි. අපිට බීච් එක ගොඩක් ක්ලෝස් අපිට ලස්සන බීච් වීව් එකක් තියෙනවා හොඳ දෙකක් තියෙනවා බෙදම වීව් එක බලන්න. අනිත් එක ඇත්තටම කිව්වොත් එම ඩුබායි ක්‍රෑෂ් වෙලක් නැහැ. මොකද අපි උඩට ගිහලා බලද්දී අපිට පේනවා මොන තරම් කන්ස්ට්‍රක්ෂන්ස් මේ වෙලාවේ වෙනවද කියන එක කොච්චර කටයුතු වැඩ කරනවද කොච්චර ඒ වගේ ප්ලේන්ස් එක දිගට යනවද කියන එක. ඒ හැම දෙයක්ම පේනවා. So yeah, this is the thing what you get. yes, so this is what you get in Dubai. Yeah, Dubai.